අයිබෝවන් දකුණු කොරියාවේ රැකියාවක් කරන් ගමන් ඉදිරියට මොකද වෙන්නේ මගේ අනාගතය කොහොම වේද කියලා හිතන වෙලාවල් තියෙනවනේ. එහෙනම් මේ කතාබහ හරියටම ඒ ගැනයි. తాවකාලික රැකියාවක ඉඳලා ස්ථිර පදිංචිය දක්වාම යන පාර පෙන්නන පැහැදිලි සිතියමක් අපි දැන් දිගාරෙමු. කොරියාවේ දිගටම ඉන්න පුළුවන් වෙයිද? ඇත්තටම මේ ප්‍රශ්නය කොරියාවේ වැඩ කරන දහස් ගානකගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නයක්. මේ ගමන ටිකක් සංකීර්ණයි වගේ පෙනුනට ඇත්තටම ඒකට පැහැදිලි පියවර ටිකක් තියෙනවා. අපි ඒ ගැන හොයලා බලමු. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ හැංගිලා තියෙන්නේ කොරියාවේ වීසා පද්ධතිය ඇතුලේ. ඒක බාධකයක් විදිහට දකින්නව වෙනුවට අපි ඒක දිහා බලමු හරියට විසඳන්න බුණා පසල් එකක් වගේ. හරි පාර දැනගත්තම ඒක හරිම පැහැදිලි මාවතක් බවට පත් වෙනවා. හරි, එහෙනම් අපි පටන් ගමු. අපි මේ සම්පූර්ණ වීසා ක්‍රමය දිහා බලමු ඉනිමගක් වගේ. බලමු කොහොමද මේ ඉනිමගේ පියවරෙන් පියවර උඩටම නගින්නේ කියලා. බලන්න, මේ ඉනිමගේ ප්‍රධාන පියවර 3යි තියෙන්නේ. පළවෙනි එක E74 වගේ తాවකාලික රැකියාව වීසා එකක්. ඒක තමයි ආරම්භය. ඊළඟට දෙවෙනි පියවර F2 නේවාසික වීසා. මේක තමයි ස්ථාවරත්වයට දොරටුව. අන්තිම ඉලක්කය ගොඩක් දෙනෙක්ගේ හීනයක් වෙන F5. ඒ කියන්නේ ස්ථිර පදිංචිය. මේක පැහැදිලි ළඟා වෙන්න පුළුවන් ගමනක්. හොඳයි. එහෙනම් මේ ඉනිමගේ උඩට නගින්න මොනවද ඕන වෙන්නේ? හරි. ඒකට තමයි අපි කියන්නේ කුසලතා මෙවලම් කට්ලක් කියලා. මේව තමයි ඊළඟ ලෙවල් එකට යන්න තියෙන යතුරු. මේ මුළු ක්‍රියාවලියෙම තියෙන වැදගත්ම දේ තමයි මේ ලකුණු පද්ධතිය, a point system. හරිම සරලයි. කොරියානු රාජ්‍ය යම් යම් සුදුසුකම් වලට ලකුණු දෙනවා. ඉතින් ලකුණු එකතු කරගන්න තරමට වඩා හොඳ වීසා එකකට යන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඔන්න ඕකයි රහස. ඉතින් කොහමද මේ ලකුණු එකතු කරගන්නේ? මෙන්න බලන්න උදාහරණ ටිකක්. වෙල්ඩින්, ෆෝක්ලිෆ්ට්, අපි ජීගේ චාචලත් කියනවනේ ඉලෙක්ට්‍රොනික්ස්. ඔය වගේ ටෙක්නිකල් ක්වොලිෆිකේෂන්ස් වලට කොරියාවේ ලොකු වටිනාකමක් දෙනවා. ඒ විතරක් නෙවෙයි, යුනිවර්සිටි ඩිග්‍රී එකක් වගේ අධ්‍යාපනික සුදුසුකම් වලිනුත් හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරි. අපි දැන් කතා කරමු මේ ගමනේ තියෙන හරිම තීරණාත්මක කඩයිමක් ගැන. ඒ තමයි F2 වීසා එක අතට ගන්න එක. මේ වෙනස හරියටම තේරුම් ගන්න එක ගොඩාක් වැදගත්. බලන්න, සාමාන්‍ය తాවකාලික වීසා එකකදී වෙන්නේ එක රැකියාවකට එක කම්පැනි එකකට කොටු වෙන එකනේ. ඒත් F2 වීසා එකට මාරු වුණාම අන්න එතනදී ලොකු නිදහසක් ලැබෙනවා. රැකියාවක් මාරු කරන්න පුළුවන්, Tamanට ගැළපෙන දෙයක් හොයාගන්න පුළුවන්. ඒක හරියට ස්ථිරපදිංචියට යන පාරේ තියෙන කෙලින්ම පාලමක් වගේ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ වීසා වර්ගයක් තමයි මේ F299 කියන්නේ. අපි අර කලින් කතා කරපු ලකුණු පද්ධතිය හරහා ළඟා වෙන්න පුළුවන් පැහැදිලිම ටාගට් එකක් තමයි මේක. හරි. දැන් අපි එනවා කතාවේ උච්චතම අවස්ථාවට. අවසාන ඉලක්කයට. ඒ තමයි F5 වීසා එක. මේ කියන්නේ අර ඉනිමගේ මුදුනටම නැට්ටා වගේ වැඩක්. ඇත්තටම අලුත්ම ජීවිතයක පටන් ගැනීමක්. F5 වීසා එකේ නියම වටිනාකම තියෙන්නේ මෙතනයි. මේක තමයි ස්ථිර පදිංචි වීසා එක. ඒ කියන්නේ කිසිම දින නියමයක් නැතුව කොරියාවෙම ජීවත් වෙන්න, වැඩ කරන්න සම්පූර්ණ අයිතිය ලැබෙනවා. අනේ ඒක තමයි ගොඩක් දෙනෙක් හොයන දිගුකාලීන ස්ථාවරත්වය ආරක්ෂාව කියන්නේ. ඉතින් මේ දරන සම්පූර්ණ මහානසියම මේ ඉනිමගේ උඩටම නගින ගමනේම අවසාන ප්‍රතිඵලය, ෆයිනල් ගෝල් එක තමයි මේ ස්ථාවර ජීවන රටාවක්, ස්ථිර අනාගතයක්. මේ කතා කරපු හැමදේමත් එක්ක දැන් මොහොතක් හිතලා බලන්න Tamanගෙම කොරියානු හීනේ මොන වගේ එකක්ද? සමහර විට ඒ හීනට යන පාර දැන් ටිකක් විතර පැහැදිලි ඇති.